ආරම්භ කරන්නටයි මේ සූදානම. පුරුදු පරිදි අපව අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරනු ලබන්නේ දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රම වාසී පූජනීය සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේයි. VIP ගුවන්විදුලි නාලිකාවේ ගරු සභාපති වෛද්‍ය ලේල්වලජී ගොඩකන්ද මෙතිතුමා වෙනුවෙන් ඔබ වහන්සේව බොහෝම නමස්කාර පූර්වකව සත්‍යගවිසි වැඩසටහනට මා පිළිගන්නවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. 033 22 84 540 කියන අපගේ සුපුරුදු දුරකථනය මාර්ගය හරහත් නිෂ්පාදක සත්‍යගවිසි වැඩසටහන VIP රේඩියෝව ලෝකවින්ද මධ්‍යස්ථානය නැගෙනහිර කුළුණ කොළඹ 1 කියන අපගේ ප්‍රධාන කාර්යාල ලිපිණයටත් ලැබුණු දුරකථන ඇමතුම් සහ තැපල්පත් වලට පිළිතුරු ලබා දෙමින්ම සත්‍යගවිසි වැඩසටහන ඉදිරියට ගෙනියන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හාමුදුරනේ අපට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. සත්‍යගවිසි නිරන්තරයෙන් අහන අපගේ හිතවතෙක්. ඔහු අපගෙන් විමසා සිටින්නේ යෝග අභ්‍යාස හා විදර්ශනා භාවනාව යනු කුමක්ද? මේ දෙක අතර යම් වෙනසක් පවතින්නේ නම් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්න කියලා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන හැම දිනාටම අදත් අපි සාකච්ඡා කරන්නේ ධර්මයේ විවිධ පැතිකඩවල් ඔස්සේ මේ අපි පැහැදිලි කරන මාර්ගය නිර්වාණය මොන වගේ එකක්ද? මේක දුර ගමන් කරන්නේ කොහොමද? ඒ ගමන් කරනකොට මිත්‍යාවෙන් අන්ධකාරයෙන් වැහිච්ච මෝඩකමින් පිරිච්ච නූගත් කමින් තර වෙච්ච සමාජයට සත්‍ය ධර්මය ආලෝකය ප්‍රභාස්වර බව එකතු කරන ක්‍රමවේදය. ඒ එකතු කරන ක්‍රමවේදයේ ඔස්සේ අපි ගමන් කරන්න සූදානම් වෙන්නේ. මුළු ලෝකෙම තියෙන්නේ බොරුවක්. මුළු ලෝකෙම දුවන්නේ බොරුවක් උඩ. මේ බොරුවක් උඩ දුවන ලෝකයට සත්‍ය කියනවයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. බොරුවක් උඩ දුවන ලෝකයට සත්‍ය කියන්න පටන් ගත්තාම ඒ බොරුවෙන් ජීවත් වෙන හොර තක්කඩි ටික ඒ සත්‍යයට විරුද්ධව කැරලි ගහනවා. ලෝකේ බහුතර පිරිසක් කැමති නැහැ සත්‍ය මතු වෙනවට. ඒ ඔවුන් සත්‍ය මතු වෙනවට අකමැත්තෙන් සිටින්නේ සත්‍ය මතු වුණාම ඔවුන්ගේ වරප්‍රසාද නැති වෙන නිසා. ඔවුන් කල්පනා කරනවා සත්‍ය යටපත් කරන්න. නමුත් සත්‍යයට බලයක් තියෙනවා. සත්‍ය, ධර්මය, යථාර්ථය කිසිවෙකුට යටපත් කරන්න හැකියාවක් නැහැ. යම්කිසි කරුණක් නිසා මුළු රටක මිනිස්සු සත්‍ය, ධර්මය, යථාර්ථයට එරෙහි වෙලා විරුද්ධ වෙලා ඒක යටපත් කරන්න හැදුවත් තනි මිනිහෙකුට හැකියාවක් තියෙනවා. ඒ සියලු දේ මර්ධනය කළා සත්‍ය, ධර්මය, යුක්තිය, යථාර්ථය ලෝකයට පෙන්වා දෙන්න. ඒක තමයි ධර්මයේ තියෙන බලය. ඒක තමයි ධර්මයේ තියෙන ශක්තිය. ධර්මයේ තරම් ශක්තියක් ලෝකේ තවත් ඇත්තේ නැහැ. ධර්මයේ තරම් බලයක් ලෝකේ තවත් ඇත්තේ නැහැ. ඒ උතුම් බලය, ඒ උතුම් ශක්තිය අපේ ජීවිත වෙනස් කරනවා. අදත් අපි සාකච්ඡා කරන්නේ මේ සම්ප්‍රදායිකව මිනිස්සු පිළිගත්ත වැරදි මතයක්. දැන් ලෝකේ බොහෝ තැන්වල කරන එකක් නෙමෙයි යෝග අභ්‍යාස. මේක Hindu ක්‍රමයක්. මේක මේ බුද්ධ ආගමේ ක්‍රමයක් නෙමෙයි. දැන් සමහර පන්සල් වලත් යෝගි භාවනා පන්ති දාගෙන. ඒ කියන්නේ යෝගි භාවනා පන්ති දා ගන්න තරම් බුද්ධ ආගම අරාජික වෙලයි කියලා. කිසිම බෞද්ධයෙක් යෝග අභ්‍යාස වැඩිමක් ගැලපෙන්නේ නැහැ. යෝග අභ්‍යාස කරන්න ඕන නැහැ බෞද්ධයෝ. යෝග අභ්‍යාස කරන්න ඕන Hindu යෝගීවරු, Hindu සාදුවරු. ඒවා Hinduන්ගේ ක්‍රියාකාරකම්. බුද්ධ වචනේ තියෙන ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ විපස්සනාවයි, විදර්ශනාවයි. හැබැයි අවාසනාවට හැමෝම එක එක යෝග අභ්‍යාස කරමින් කාලය ගත කරනවා. ඉතින් යෝග අභ්‍යාස කරත් එකයි, එක්සර්සයිස් කරත් එකයි, ව්‍යායාම කළත් එකයි. මේ දෙකෙන් මට නම් වෙනසක් පේන්නේ නැහැ. ಭಾರತೀಯ ඉන්දියානු සමාජය සිටපු සමහර තාපසවරු, ඍෂිවරු ඒගොල්ලෝ ව්‍යායාම වෙනුවට යෝග අභ්‍යාස ක්‍රමයක් සංවර්ධනය කරගත්තා. හැබැයි කෙනෙක් යෝග අභ්‍යාස කරයි කියලා යාට නිවන් දකින්න බෑ. දැන් මෙතන අපි ඇති කරගෙන තියෙන වැරදි අදහසක්. අපි හැමෝම හිතන් ඉන්නවා යෝග වැඩුවාම ඒ යෝග ශක්තියෙන්, යෝග බලයෙන් අපිට නිවන් දකින්න පුළුවන් කියලා. කවදාකවත් යෝග වැඩලා නිවන් දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. යෝග අභ්‍යාස කළයි කියලා නිර්වාණ මාර්ගයේ විවෘත වීමක් වන්නේත් නැහැ. නමුත් මිනිසු පුරුද්දට යෝග අභ්‍යාස ශ්‍රේෂ්ඨයි කියලා සම්මත කරගෙන ඉන්නවා.
එහෙනම් ඉතින් යෝග වැඩලා නිවන් දකින්නවා නම් ඔය ඉන්දියාවේ තැන් තැන් වල ඉන්නනේ යෝගී ඒගොල්ලෝ ඔක්කොම නිවන් දැකලා තියෙන්නේ. පැය කවුරුවත් නැහැනේ ඔය යෝග අභ්‍යාස කරපු අය අතර නිවන් දැකපු කෙනෙක්. නිවන් දකින්න මඟ එකක්. යෝග අභ්‍යාස මඟ තවත් එකක්. නිවන් දකින්න මගේ තියෙන නිවන් මඟක්. ඒ නිවන් මඟ ඔබ ළඟ තියෙන එකක්. ඒක පාද ගන්න එක ඒක මතු කරගන්න එක ඔබේ වැඩක්. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු හැමදාම නිවන් මඟ අන් අය ළඟ තියෙයි කියලා විශ්වාස කරනවා. අන් අය ළඟ තියෙන නිවන් මඟක් ඒ මිනිස්සු හොය යනවා. අන් අය ළඟ තියෙන නිවන් මඟක් වෙනුවෙන් යාඥා කරනවා. පුද පූජා පවත්වනවා. විවිධ නොයෙකුත් ආකාරයේ දේවල් සිද්ධ කරනවා. හැබැයි ඒ උතුම් මඟ උන්ට සොයාගන්න කිසි දවසක ලැබෙන්නේ නැහැ. මා ඔබට පැහැදිලි කරන්න ඊට වඩා වෙනස් වෙච්ච ප්‍රතිපදාවක්. ඒ වෙනස් වෙච්ච ප්‍රතිපදාව තමයි බුද්ධ වචනය. ලෝකේ කාලයකට සැරයක් සැබෑ බුද්ධාගම මතුවෙනවා. දැන් ඒක මතුවෙලා. මොකද්ද සැබෑ බුද්ධාගම? ලෝකේ කවුරු හරි කියනවා නම් සැබෑ බුද්ධාගමයි කියලා ඒ මා කරන දේශනාව ඇරෙන්න වෙන කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ සැබෑ බුද්ධාගමයි කියලා ඒක. බුද්ධාගම සැබෑ නම් ඒක හරිනම් ඒක නිවන් දැකපු අය ඉන්න ඕන. නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කරගත්තු උතුමන් ඒක ජීවත් වෙන්න ඕන පණ පිටින්. එතකොට තමයි ඒක හරි බුද්ධාගමක් වෙන්නේ. නැත්නම් ඒක බුද්ධාගම වගේ එකක්. අපි සම්ප්‍රදායිකව මෙතෙක් කලක් තිස්සේ බුද්ධාගම කියලා ඒ වගේ එකක් හදන් හිටියා. පරණ වචන, පරණ පාලි පාඨ, පරණ පුද පූජා, පරණ සිරිත් විරිත්, පරණ සම්ප්‍රදායන් එකතු කරගත්තු එකක් අපි සංවර්ධනය කරගෙන හිටියා. අපි ඒ පුද පූජා කළා. සිරිත් විරිත් අනුගමනය කළා. නමුත් අපි කවුරුවත් නිවන් දැක්කේ නැහැ. මා ඔබට පැහැදිලි කරන මේ මාර්ගය හරි වෙනස් මඟක්. මේකේ පැහැදිලි කරන්නේ මෙලොවදීම සඳහටම දුක නිවා ගන්න ක්‍රමවේදයක්. මිනිස්සු හැමදාම දුක නිවනවයි කිය දුක එකතු කරගත්තා. කවුරුවත් දුක නිවා ගත්තේ නැහැ. දුක අලුතෙන් හදාගත්තා. මිනිස්සු දුක නිවනවා කියලා ගිහිල්ලත් දුක එකතු කළා. මිනිස්සු දුක එකතු කරනවා කියත් දුකම එකතු කළා. මා ඔබට කියන්නේ මේකෙන් ගැලවෙන්න කෙටි ක්ෂණික ක්‍රම. මේ කරන දේශනාව අහුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අපි කොහොමද පිළිගන්නේ කියලා. මේක පිළිගන්න එකම එක සාක්ෂියයි තියෙන්නේ. ඔබේ හදවතට ගැලපෙනවා නම් විතරක් පිළිගන්න. ඔබේ හදවත කියනවා නම් මේක හරි කියලා එහෙනම් පිළිගන්න. හදවත කියනවා නම් වැරදි කියලා පිළිගන්න කාරණයක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සුන්ට වෙලා තියෙන විවෘත හදවතක් නැති නිසා හදවත කියන්නේ කොමක්ද කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. තමුන්ගේ හදවත විවෘත කරගන්න කිසි දෙයකට බැඳෙන්න එපා. කිසි දෙයකට හිත හිර කරන්න එපා. හිත බැඳුන් නැති වුණොතින්, හිරුන් නැති වුණොතින් අන්නේ හිතට යථාර්ථය තේරෙන්න පටන් ගන්නවා. දැන් අපි කිව්වේ යෝග ක්‍රම මිනිස්සු කරන ලෝක ඉතිහාසයේ ඉඳලම යෝග වැඩුවට මිනිස්සු. දැන් Hindu සම්ප්‍රදායවල අරගෙන බැලුවොත් අවුරුදු දහස් ගාණක් තිස්සේ ඒගොල්ලෝ යෝග වඩනවා. හැබැයි ඒගොල්ලෝ යෝග වඩලා ඒ යෝගය ඉවර කළා නෑනේ. බුද්ධ ආගමේ යෝග කියන්නේ ඔය කරන යෝග අභ්‍යාස වලට නෙමෙයි. යෝගාවේ ජායතේ භූරි. යෝග කියන්නේ විදර්ශනා ප්‍රඥාවට. එතකොට කෙනෙක් අවුරුදු දහස් ගණනක් යෝග වඩනවට වඩා හොඳයි කෙනෙකුට පුළුවන් නම් තත්පරයක් විපස්සනා භාවනාව වඩන්න අර අවුරුදු දහස් ගණනක් යෝග වඩනවට වඩා ඒක ශ්‍රේෂ්ඨයි. යෝගියෙකුට අවුරුදු දහසක් දන් දෙනවට වඩා පිං එක තත්පරයක කාර්යයක් විපස්සනාව විදර්ශනාව පුරුදු කරන යෝගියෙකුට දානයක් පූජා කරන එක. යෝගියෙකුට අවුරුදු 1000ක් දුන්නට වඩා මහ පිනක් සිදු කරගන්න පුළුවන් විපස්සනාව කරපු යෝගියෙකුට එක දන් වේලක් පූජා කළාම. මේක වෙනස්. සත්‍ය වෙනස්. හැබැයි අපි සම්ප්‍රදායිකව පුරුදු වෙලා ඉන්නවා සත්‍ය පිළිනොගෙන අසත්‍යක් පිළිගන්න. ඒ නිසා අපි සම්ප්‍රදායිකව යෝගීන් සොයසොයා යනද සමහරු යෝගීන් කියලා ඒගොල්ලෝ කරන්නේ කැලේට වෙලා ඉන්නවා. කැලේ කොහරි තැනක කුටියක් මොකක් හරි කාමරයක් හදාගන්නවා. නැත්නම් ගල් ගුහාවක් හදාගන්නවා. ඒක ඇතුළට වෙලා ඉන්න උදේට පින්ඩපාත යනවා. ඊට පස්සේ එනවා. ඊට පස්සේ ආයි දවල් පින්ඩපාත යනවා එනවා. නානවා, කනවා, බොනවා. ඉතින් ඕකමනේ ගෙදර ඉන්න මිනිස්සුත් කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ මේ වනාන්තරයට වෙලා හුදකලාව ජීවත් වෙනවා. ඒගොල්ලෝ සම්ප්‍රදායිකව විශ්වාස කරනවා වනාන්තරගත වෙලා හුදකලාව ජීවත් වුණාම එතන නිවන් මඟක් තියෙවි කියලා. වනාන්තරගත වුණාට එතන නිවන් මඟක් නැති බව ඊටාම පැහැදිලිව ඒ දහම දන්න ඕන කෙනෙක් දන්නවා. ගෞතම බුදුන් වහන්සේගේ දේශනාව තියෙන චුල්ල අස්සපුර සූත්‍රයේදී උන්වහන්සේ පැහැදිලි කරනවා කෙනෙක් වනාන්තරගත වෙලා
ඒ වනාන්තරයට ගිහිල්ලා හිටියා කියලා ඒ පුද්ගලයා කවදාකවත් නිවන් දකින්නේ නැහැ. ඒ පුද්ගලයා කවදාකවත් ධහම අවබෝධ කරන්නේත් නැහැ. ඒ පුද්ගලයා කවදාකවත් ওই මාර්ගය සොයාගන්නෙත් නැහැ. කෙනෙකුට සැබෑවටම මාර්ගයේ නිවන සොයා ගන්න ඕන නම් එය ඔහු ජීවත් වන තැන ඉඳගෙන සොයාගත යුතුයි. හැබැයි මිනිස්සු සම්මත කළා නිවන් දකින්න ඕන වෙච්ච අය කැලවල් වලට යන්න ඕනේ කියලා. දැන් ඔය සූත්‍රය ගතව අපිට බැලුවාම විනය පිටකේ එහෙම තියෙනවා බුදුහාමුදුරුවෝ හුඟක් තැන්වල ආරණ්‍ය වාසීන්ට දොස් කියලා තියෙනවා. සමහරු සිහිවිකල් වෙලා ආරණ්‍ය ගත වෙනවා. තවත් සමහරු මෙහෙම කල්පනා කරනවා. අපි ආරණ්‍යගත වෙලා හිටියාම අපිට ගොඩක් වාසි. මොකද මිනිස්සු ආරණ්‍යගත වෙන්නට දම්පහම් පූජා කරන්න කැමති. ඒ නිසා මිනිස්සුන්ගෙන් ලාභ ලෝභ ලබා ගන්න ඕන නිසා ආරණ්‍යගත වෙනවා. සමහරු ලේසියට ආරණ්‍යගත වෙනවා. පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් නිසා. සමහරු කම්මැලිකමට ආරණ්‍යගත වෙනවා. හොඳට නිදාගෙන දානේ වළඳලා ජීවත් වෙන්න පුළුවන්කම නිසා. තවත් සමහරු උම්මත්තක වෙච්ච නිසා ආරණ්‍යගත වෙනවා. ඊටාම සුළු පිරිසක් ධර්මයේ සොයාගෙන ආරණ්‍යගත වෙනවා. සැබෑවටම ධර්මයේ සොයන්න කැලවල් වලට යා යුතු නැහැ. ධර්මයේ තියෙන්නේ ඔබ ළඟ, නිවන තියෙන්නේ ඔබ ළඟ. හැබැයි මිනිස්සු සම්ප්‍රදායිකව ධර්මයේ තියෙන එක සම්ප්‍රදායන් තුල කියලා විශ්වාස කරනවා. අපි හිතමු අපි පාරේ යනවා. අපි පාරේ යනකොට දකින්න දිගට රැවුල් වවාගත්තු නවගුණ වැල් 10ක් 15ක් බෙල්ලේ දාගෙන කහ පාට රෙදි පෙරවගත්තු තාපසෙක්. අපිට ගෞරව සම්පයුක්ත බයක් හා ගෞරවයක් ඒ තාපසයා කරේ ඇති වෙනවා. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි අපේ තාපසයාට පහදිනවා. මං අහන්නේ ඔබ පැහැදුනේ කොතෙන්ටද කියලා. ඔබ පැහැදුනේ තාපසයා ගැර උඩට බැදපු කොණ්ඩෙටත් යටට වැවිලා තියෙන මහා ලොකු රැවුලටත්. හා බෙල්ලට දාගත්තු නවගුණ රුද්‍රාෂ්ටක මාලාවන්ටත් මිසක් ධර්මයට සත්‍යයට නෙවෙයි. සමාජයේ මිනිස්සු මෝඩයි. මෝඩ මිනිස්සු දිග කෙස්වලට, දිග රැවුල් වලට, රුද්‍රාෂ්ටක මාලාවන්ට කසාවතට රැවටෙනවා. රැවටිලා ඉවරලා හිතනවා ඒගොල්ලෝ නිවන් දැකලා කියලා. හැබැයි ඒගොල්ලෝ දැකපු නිවනක් නැහැ. මා ඔබට කියන්නේ කෙනෙකුට අවශ්‍ය නම් සැබෑවටම නිවන් මඟ හොයාගන්න. මොකද්ද කරන්න ඕන? ඒ පුද්ගලයා යෝග භාවනා කළා කියලා නිවන් දකින්න බෑ කවදාවත්. ඒක මෝඩ වැඩක්. අනික යෝගේ අවසන් කරපු කෙනෙක් කෝ? කවුද මේ තාක් ඉතිහාසයේ කිව්වේ මම මේ යෝගේ අවසන් කළා? මම නිවන සොයාගත්තා. මෙන්න සොයාගත්ත නිවන, මෙන්න මාර්ගය කියලා කවුරුවත් කතා කළේ නැහැ. හැමෝම හැංගිලා හිටියා. කෙනෙක් සැබෑවටම නිවන සොයාගත්තා නම්, කෙනෙක් සැබෑවටම නිවන් දැක්කා නම් මොකටද බය වෙන්නේ? සොයාගත්ත නිවන ගැන නොබියව එළියට අවිල්ලා කියන්න. කවුරු හරි කෙනෙක් නිවන් දැකලා බයේ ඉන්නව නම් එයා හොයාගෙන තියෙන නිවන නෙවෙයි, නිවන වගේ එකක්. එයා ඒ ගැන සාකච්ඡා කරන්න බයයි. ප්‍රශ්න කරන්න බයයි. තර්ක කරන්න බයයි. විමසන්න බයයි. ඒ බය හේතුව තමයි ඥානවන්තයන් ප්‍රඥාවන්තයන් ඉස්සරහා මේ නිවන විමසන්න ගියොත් සිදුවන්නේ කුමක්ද? ඒගොල්ලෝ අතින් තර්ක බිඳිලා තමුන්ගේ නිවන තමුන්ට අහිමි වේවි කියලා බයක් පසු වෙනවා. මා ඔබට කියන්නේ කෙනෙක් සැබෑවටම නිවන් දැක්කොත් ඔහු කවරකට බයවන්නද කියලා. ඔහු කවරකට තැති ගන්නද කියලා. ඔහු සියලු තැති ගන්නා තැන්ද බය වෙන තැන්ද සියල්ල ඉවත් කළා. සිත අවබෝධයේ දෙසට යොමු කරවලා. කෙනෙකුට සැබෑවටම අවබෝධය සොයන්න අවශ්‍ය නම් ඒ පුද්ගලයා කළ යුතු වන්නේ යෝග භාවනා කිරීම නෙවෙයි, විපස්සනා කිරීම. දැන් ප්‍රශ්නයක් ආයිත් එනවා. මොකද්ද මේ විපස්සනාව? දැන් හැමෝම දැන් අපි දැකලා තියෙනවා පාරවල් වල එහෙම යනකොට විදර්ශනා භාවනා මධ්‍යස්ථාන, විපස්සනා භාවනා ආයතන, මේ වගේ දහසකුත් බෝඩ් ලෑලි අපි දැකලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕන ඒ ආයතනයකට ගිහිල්ලා ඒ ඉන්න ගුරුවරුන්ගෙන්, ඒ තාපසයන්ගෙන්, භික්ෂුන්ගෙන් අපි ප්‍රශ්න කරනවා මොකක්ද මේ තමුන්නාන්සලා උගන්වන විපස්සනාව කියලා. එතකොට ඒගොල්ලෝ ඔක්කොම මොකක්ද දන්නවද කියන්නේ? පොත්වල තියෙන එක කියනවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඒවා කියනවා. ඊළඟට ත්‍රිපිටකයේ වෙනත් සූත්‍රගතව ලියවිච්ච කියනවා. විසුද්ධි මාර්ගයේ වගේ අටුවාවල තියෙන ඒවා කියනවා. ඒ කරුණු අපිට පැහැදිලි කරනවා. මා ඔබට කියන්නේ ඔබ සැබෑවටම විපස්සනා මාර්ගයේ ගවේෂණය කරන ආර්ය ශ්‍රාවකයෙක් නම් ඔබ මෙන්න මේකත් කළ යුතුයි. කවුරු හරි විදර්ශනාව කියලා ඔබට යමක් කිව්වොත් ඒ කියනකොට මහන්න දැන් ওই කියන එක පොතක තියෙච්ච එකක්ද නැත්නම් ඔබ අත්දකපු එකක්ද කියලා. ඔබ අත්දකපු එකක්ද පොතක තිබිච්ච එකක්ද කියලා අහන්න. මේක මම අත්දකලා නැහැ. මම මේ අහවල් පොත්වල මේ ගැන විස්තර අහලා තියෙනවා කියලා කිව්වොත්
ඔහුගෙන් වහාම ඔහු කියන කතාව ප්‍රතික්ෂේප කොට ඔහුගෙන් ඉවත් වෙලා වෙන කෙනෙක් හොයාගෙන යන්න. ඔහුගෙනුත් අහන්නේ කියන විපස්සනාව පොතක දැකපු එකක්ද තමන්ගේ ජීවිතය තුළින් අත්දකපු එකක්ද මේ විපස්සනාව කළා නිවන් දැක්කදවත් කියලා අහන්න. ආයෙ තවත් කෙනෙකුගෙන් විපස්සනාව අහන්න ගියාම ඔහු විපස්සනාව කියනවා. ඔහු කියලා කියනවා මේක පොතක තියෙන විපස්සනාවක් නෙමෙයි. මේක මං හොයාගත්ත විපස්සනාවක්. එතකොට අහන්න දැන් හරි. දැන් ඕක මේ කියන විදර්ශනා මාර්ගය ඔබ සොයාගත්තු එකක්ුනේ. ඔබ සොයාගෙන ඔබ නිවන් දැක්කද? ඔබේ සසර අවසන් කළාද? ඔබේ ඉපදීම දැන් නැද්ද? ඔබට පුනර්භවයක් නැහැ කියලා සහතිකද? ඔබට මම සන්තෝෂ වෙන විදියට පුනර්භවය නැති කරන සොයන මට පුනර්භවය නැති කරන ක්‍රමයක් සාර්ථක ක්‍රමයක් මට උගන්වන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරන්න. මිනිස්සු බොරුවට උත්තර දෙනවා Taman නිවන් දැක්කයි කියලා. දැන් බලන්න සමහර දැන් ওই මාධ්‍යවල, පත්තරවල, ගුවන් විදුලිවල රහතුන් කීයක් ඉන්නවද කියලා. මේ ඔක්කොම හොර රහතුන්. බොරු රහතුන්. ඒගොල්ලෝ එක එක ඒවා හදාගන්න සම්ප්‍රදායට ගැලපෙන විදියට. සම්ප්‍රදායට ගැලපෙන එක එක චිත්‍ර හදාගෙන, ඒ චිත්‍ර නඩත්තු කරගෙන, ඒවට පොත්පත් ලියාගෙන ඔවුන් හැසිරෙනවා. හැබැයි ඔවුන්ගේ රහත් බව ඔවුන්ටත් ස්ථිර නැහැ, විශ්වාස නැහැ. කෙනෙක් රහත් වුණා නම්, කෙනෙක් නිවන් දැක්කා නම්, ඔහු දන්න එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි නිර්වාණ මාර්ගය. ඒ පටිසෝතගාමී නිර්වාණ මාර්ගය ගැන ප්‍රශ්න කරන්න. ඒ සතිපට්ඨාන ක්‍රමය ගැන ප්‍රශ්න කරන්න. ඒ විදර්ශනාව ගැන ප්‍රශ්න කරන්න. යම් කිසි කෙනෙකුට සැබෑවටම නිවන් මඟ හොයන්න ඕන නම් මොකද්ද කියලා. බොරු වලට අහු වෙන්නේ නැතුව දැන් ඔය මම දැක්ක එක්තරා පුවත්පතකින් ලිපි පෙළක් ගියා මේ රහතුන් මඟ වැඩි මඟ ඔස්සේ හෝ කුමකෝ නමකින්. එතකොට දැන් මේ ලිපි පෙළ ගියයින් පස්සේ අපි ඒක කියවලා බැලුවා. නමුත් ඒකේ තියෙන්නේ හුඟක් කරුණු කාරණා වැරදි. අනික ඒකේ නිවන් මඟක් නැහැ. මිනිස්සු හැමදාම මාධ්‍ය විසින් කරන්නේ මිනිස්සු අන්දන එක. මිනිස්සුන්ට බොරු කියන එක. මාධ්‍යවේදීන් නිවන් දැකලා නම් තමයි හරිම දේ මොකද්ද කියලා අඳුන ගන්න පුළුවන් වෙන්නේ මෙතන. එතකොට ඒගොල්ලෝ කරන්නේ සමාජ බලය වැඩිම තැන මොකද්ද එතන අරගෙන පෙන්නනවා. හැබැයි ඒක ලොකු බොරුවක්. සැබෑවටම මාධ්‍යයකින් නිවන ගැන කියන්න ඕන නම් ඉස්සෙල්ලා මේ ඒ අහන අය, ඒ වැඩසටහන් කරන අය, ඒ විෂය ගැන යම් දැනුමක් තියන අය වෙන්න ඕන. ඒගොල්ලෝ නිවන් මඟ ගැන වටහාගෙන තියෙන්න ඕන. එහෙම නැතුව ඒගොල්ලෝ කොහොමද ආතක් පාතක් නැතුව අරයා කියන එකයි මෙයා කියන එකයි ඔක්කොම කිව්වහම වෙන්නේ අහන ශ්‍රාවකයාට අසාධාරණයක් මිසක් සාධාරණයක් නෙවෙයි. මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව, වැළඳ ගන්නෙත් නැතුව ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්න ඕන. කවුරු හරි ප්‍රතික්ෂේප කරන්න ගියොත් එතනත් වැරදි. කවුරු හරි වැළඳ ගත්තොත් එතනත් වැරදි. ඒ නිසා මා කියන්නේ මේ එක්තරා විදියකින් මාධ්‍ය වලින් මිනිස්සුන්ට ලොකු අසාධාරණයකුත් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන අසාධාරණේ තමයි සමාජයේ ඉන්න බොරු රහතුන් උලුප්පල පෙන්නනවා. හැබැයි ඒගොල්ලෝ රහත් වෙලා නැහැ. ඒගොල්ලෝ ටික දවසක් ඉඳලා ආයෙ නැවත ලෞකික දේවල් කරන්න අරගෙන ඒ ජීවිතයට එකතු වෙනවා. කෙනෙක් රහත් වුණා නම්, බුද්ධත්වයටපත් වුණා නම්, එයා ඒ මාර්ගය අන් අයට කියන්න ඕන. අන් අය ගොඩ දාන්න ඕන. අන් අය නිවන් දක්වන්න ඕන. එතකොට තමයි අපි ඒක පිළිගන්නේ. එහෙම නැතුව අපි පිළිගන්නේ නැහැ. ඔහු සොයාගත්ත මාර්ගය හරි මාර්ගයක්ද වැරදි මාර්ගයක්ද කියලා. මාත් ඔබට මාර්ගයක් කියනවා. මාත් ඒ රහත් වීම සඳහා යම් පාරක් පෙන්නනවා. කාට හරි ඒ පාර ඇත්තද කියලා බලන්න ඕන නම් ඒ ඕනම කෙනෙක් මගෙන් ඇවිල්ලා ප්‍රශ්න කරන්න. විමසන්න. විමසලා මධ්‍යස්ථව බලන්න. ඒ මධ්‍යස්ථව බලන තාක්කල් ඔබට මම කියන දේ සත්‍යයි කියලාවත් අසත්‍යයි කියලාවත් පූර්ව නිගමන කරන්න කිසිම අයිතියක් නැහැ. හැබැයි සමාජයේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ මොකක් හරි ගැන කවුරු හරි මොකක් හරි ඕපදූපයක් අහලා පූර්ව නිගමන කරනවා. ඒ පූර්ව නිගමන කළා අමාරුයි වැටෙනවා. දැන් දැක්කද පහුගිය දවස්වල මට මං හිතන්නේ ළමයි ඉන්නවයි කිව්ව 1000කට වැඩිය. නමුත් දැන් කියලා මේකත් නැහැනේ. ඒව ගැන ආරංචියක්වත් නැහැ. කවුරු හරි බොරුවක් හදලා කිව්වාම මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා ඒ බොරුව කරට ගන්න. හැබැයි ඔබ බොරුව හෝ ඇත්ත හෝ කරට ගන්න ඕන ඒ ගැන විමසලා ඉවර වෙලා. නමුත් කවුරුවත් විමසන්නෙත් නැහැ. හොයන්නෙත් නැහැ. දකින්නෙත් නැහැ. සොයා බලන්නෙත් නැහැ. කියන්නම් වාලේ කියනවා. ඉතින් මං අහන්නේ කියන්නම් වාලේ කියන මිනිස්සුන් නිවන් දකීවිද කියලා. අහන්නම් වාලේ ආන මිනිස්සු නිවන් දකීවිද කියලා. බලන්නම් වාලේ බලන මිනිස්සු නිවන් දකීවිද කියලා. විමසිලිමත් වෙන්න, මධ්‍යස්ථ මතධාරියෙක් වෙන්න, මධ්‍යස්ථ චින්තනයක අයිතිකාරයෙක් වෙන්න. සියලු මධ්‍යස්ථ චින්තනයේ අයිතිකාරකම් දරන්නෝ
නිවන් මඟ සොයන්නෝ මිසක් අන් කවරෝද? සියලු මධ්‍යස්ථ මතධාරීන් මධ්‍යස්ථ චින්තකයන් මා කියන මාර්ගය ගවේෂණය කරන්නෝ මිසක් අන් කවරහුද? සියලු මධ්‍යස්ථ මතධාරීන් සැබෑවටම බුද්ධ වචන සොයන්නෝ මිසක් අන් කවරහුද? ඔබට බුද්ධ වචනේ සොයන්න අවශ්‍ය නම් ඉස්සෙල්ලම කළ යුතු වන්නේ ආගමක් නොව මධ්‍යස්ථ මතධාරියෙක් වන්න. මධ්‍යස්ථව විශ්ලේෂණය කරන්න පටන් ගන්න. කෙනෙකුට විදර්ශනා ඥානය විදර්ශනා මාර්ගයට යොමු වෙන්න අවශ්‍ය නම් ඒ පුද්ගලයා කළ යුතු පළවෙනි දේ තමයි මධ්‍යස්ථ මතධාරියෙක් වීම. මධ්‍යස්ථ මතධාරියෙක් නොවන කිසි කෙනෙකුට විපස්සනා මාර්ගය හොයාගන්න බෑ. ඒගොල්ලෝ සම්ප්‍රදායිකව තියෙන යෝග භාවනා. දැන් අපි දන්නව නේද සමාජයේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන සමත භාවනා. හැමෝම මේ හිතාගෙන ඉන්නේ සමත භාවනා බුදුහාමුදුරන්ගේ දේශනා කියලා. සමත ඉන්දියානු සම්ප්‍රදායක්. ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච ಭಾರತೀಯ සම්ප්‍රදායේ සමත භාවනාව තිබුණා. බුදුවරේක් ලෝකයට සමත භාවනාවල් උගන්වන්නේ නැහැ. බුදුවරේක් ලෝකයට උගන්වන්නේ විදර්ශනා භාවනාව. නමුත් අවාසනාවට උනේ මොකද්ද? විදර්ශනා භාවනාව යටපත් වෙලා නැවත සමත භාවනාව ඉස්මතු වුණා. දැන් අද වුණත් අපි භාවනා මධ්‍යස්ථාන 50කට ගියොත් 50න් 49ක්ම 49යි භාගයක්ම උගන්වන්නේ සමත භාවනාව. එක්ක ආනාපාන සති උගන්වනවා. එක්ක අසුබ. එක්ක මෛත්‍රිය. හැබැයි කවුරුවත් විපස්සනාව උගන්වන්නේ නැහැ. අනික විපස්සනාවේ වාඩි වෙලා කරන භාවනාවකුත් නැහැ. විපස්සනාවේ තියෙන එදිනෙදා ක්‍රියාකාරකම් පමණයි. දැන් අපි කෙනෙක් කියනවා මම මේ විදර්ශනා භාවනා කරන්න යනවනේ අහවල් වනාන්තරයට. වනාන්තරයේ ගිහිල්ලා කොන්න විදර්ශනාවක් නැහැ. විදර්ශනාව කරන්න තියෙන gedara ඉන්න ගම. ඇවිදින ගම, කන ගම, නාන ගම. ඒ සියලු ක්‍රියාකාරකම් කරේ මධ්‍යස්තව සිහිනුවණින් දැකීම, බැලීම. බුද්ධ ආගමේ භාවනා කරනවා කියලා වාඩි වෙලා කරන භාවනාවක් නැහැ. දැන් හැබැයි හැමෝටම මේ බුද්ධ ආගම වැරදිලා. හැමෝම භාවනා කරනවා කියලා පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. හැබැයි කිසිම ප්‍රතිඵලයක් නැහැ කකුල් කඩුත්තුව මිසක්. මේවා වැරදි. දැන් මේවා මම වැරදි කිව්වා මට දොස් කියලා හරියක් නැහැ. පුළුවන් జగතෙක් ඉන්නවනම් මේකේ හරි එක කියන්න ඕන. මේකේ හරි එක කියන්න දාන්න එකම එක්කෙනත් මා පමණයි. වෙන කාටවත් මේකේ හරි එක කියන්න බෑ. හරි එක කියලා කියන්න පටන් ගන්නෝ ටිකක් කියලා වැරදි එකක් කියනවා. ඒ නිසා කාට හරි ඇත්තටම නිවන් දකින්න ඕන නම් ඔය ඔක්කොම පිස්සු වැඩ අත්තරලා දාලා මේ දේශනාව අහන්න මා හමු වෙන්න එන්න. ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කරන්න ඔබ වහන්සේ නිවන් දැක්ක කියලා කියනවා. තමුන්නාන්සේ දැකපු නිවන මොකද්ද? ඒක මොන වගේද? ඒක මොනතරම් සුන්දරද අසුන්දරද කියලා අපිට කියන්න. අපිට ඒ ගැන විශ්වාසයක් ඇති වුණොත් අපිත් මේ මාර්ගයට එනවා කියලා මධ්‍යස්ථව ඇවිල්ලා මාත් එක්ක කතා කරන ඕනම කෙනෙකුට මම මේ නිවන් මාර්ගය කියන්න ලෑස්ති. එහෙම නැතුව එක එක තැන්වලට ගිහිල්ලා වල් බූත කරන සමහර සිල් සමාදන් වෙලා රකින්න. සිල් රැකලා නිවන් දකින්න බෑ. ලෝකේ කොහෙවත් සිල් රැකලා නිවන් දකින්න ක්‍රමයක් නැහැ. නිවන් දකින්න ක්‍රමයක් තියෙන්නේ විදර්ශනා භාවනාවක් වඩලා. විදර්ශනා භාවනාව දන්නේ සීලවන්තයෝ නෙවෙයි ඥානවන්තයෝ. ප්‍රඥාවන්තයෝ. හැමතිස්සෙම මතක තබා ගත යුතුයි ප්‍රඥාවන්තයෙක් වෙන්න. ප්‍රඥාවන්ත භාවයම තමයි සීලය කරගන්න ඕන. සීලය තුලින් ප්‍රඥාවන්ත වෙනවට වඩා ලේසි ප්‍රඥාවන්ත වෙලා සිල්වත් වෙන එක. ඒ නිසා හැමතිස්සෙම ඥානවන්ත වෙන්න. ඥානවන්ත වීම තුලින් ඔබේ සිත තුල ඇතිවෙන ආත්ම දමනය තමයි ඔබේ සැබෑම සීලය. එහෙම නැතුව බොරුවට සමාදන් වුණාට කවුරුවත් රකින්නේ නැහනේ බොරුනේ කරන්නේ. දැන් බලන්න ඔය පන්සිල් කී දෙනෙක් සමාදන් වෙනවද කියලා උදේ ඉඳලා හැන්ද වෙනකම් පන්සිල් ගන්නවා. නමුත් ඔය රකින්න අයකෝ හිරගෙවල් හොරුන්ගෙන්, මිනිමරුවන්ගෙන්, කාමමිත්‍යාචාර කරපු අයගෙන්, බොරු කියපු අයගෙන්, මත්පැන් පානය කරන්නන්ගෙන් හිරගෙවල් පිරීලා. සමාජයේ හැම අඩියෙන් අඩිය බේබද්දෝ. සමාජයේ අඩියෙන් අඩිය හොරු, තක්කඩි, මංකොල්ලකාරයෝ. හැම තැනම මිනිස්සු එකිනෙකා මරා ගන්න ලෑස්ති වෙලා. මම අහන්නේ කෝ කියලා පන්සිල්. පන්සිල් වල් වැදිලා. අනික පන්සිල් සමාදන් කරන අයත් පන්සිල් සමාදන් කරන්නේ හොඳටම බීලා. ඒක තමයි ඇත්ත අපි නොකියන. එහෙම වුණාම වෙන්නේ ධර්මයේ සමාජයෙන් අතුරුදහන් වෙනවා. ධර්මේන හීන පසුබික් සමාන. මිනිස්සු ධර්මයෙන් හීන වුණාම සත්තුන්ට සමාන වෙනවා. ඒ නිසා මා ඔබට කියන්නේ ප්‍රඥාවන්තව මේවා දැකලා නැවත ඒ බුදුවරු දේශනා කරන උතුම් විදර්ශනා මාර්ගයට ඇවිල්ලා ඒ මාර්ගය ඔස්සේ හිත හදාගෙන ගිහිල්ලා සසර නැති කළා නිවන් දකින්න සූදානම් වෙන්න. ඒ සඳහා හිත අලුත් කරගන්න. ඒ සඳහා බොරු විශ්වාසවලට අහු වෙන්න එපා. බොහෝ බොරු භාවනා මධ්‍යස්ථානවල නම් බෝඩ් වල ගහගෙන
ඒගොල්ලෝ ඒක ව්‍යාපාරයක් වශයෙන් නඩත්තු කරනවා. හැබැයි කවුරුවත් භාවනා කරන්නේ නැහැ. නිවන් දැකපු කවුරුවත් නැහැ. ඒගොල්ලෝ බොරුවට වනාන්තරගත වෙලා ඉන්නවා. හරියට යාල කැලේ ඉන්න අලි වගේ. ඔය කියන විදිහට යාල කැලේ අලිත් හොඳ යෝගාවචරයෝ. මොකද කැලේමයි ඉන්නේ එළියට අවිල්ල නැහැ කවදාවත්. හැබැයි යාල කැලේ ඉන්න අලි කොටි වලස්සු යෝගාවචරයෝ නෙමෙයි. උන් තිරිසන්නෝ. උන් කැලේට වෙලා ඉන්නෝ. කැලේට වෙලා ඉඳීම සුදුසුකමක් නෙවෙයි නිවන් අවබෝධ කිරීම සඳහා. ඒ නිසා මම මේ කියන ඒවා පිළිබඳ මධ්‍යස්තව කල්පනා කරන්න. මම මේ කියන මාර්ගය මේ කරන දේශනාව හරි. ඒක කාටවත් වැරදි කියන්න සමර්ථ වෙච්ච මේ ලෝකේ කිසිම දෙවියෙක්වත් මිනිසෙක්වත් කිසිම ශ්‍රමණයෙක්වත් බ්‍රාහ්මණයෙක්වත් පූජකයෙක්වත් අන් කෙනෙක්වත් ඇත්තේ නැහැ. මා කියන දේශනාව වැරදි කියලා කියන්න සමර්ථ වෙච්ච කිසිම කෙනෙක් නැහැ. නමුත් මිනිසුන්ගේ මෝඩකමට මා කියන දේශනාව ඒ පල් මෝඩයන්ට එකවර තේරෙන්නෙත් නැහැ. නිදහස් මනසක් තියෙන නිදහසේ කල්පනා කරන මධ්‍යස්ථ මතධාරියෙකුට බුද්ධ වචනේ තේරෙනවා. එතකොට යාට තේරෙනවා අපේ ගෙදර ඉඳගෙනම අපිට බුදුදහමේ කී පණිවිඩය කරගන්න පුළුවන්. අපිට වනාන්තරගත වෙන්න ඕනත් නැහැ. අපි වැඩ කරන තැනම රස්සාව කරන තැනම අපිට බවුන් වඩන්න පුළුවන්. විපස්සනා භාවනාව කරන්න පුළුවන්. අමුතුවෙන් යෝග භාවනා කරන්න උවමනාවක් නැහැ. යෝග භාවනා කරන්නේ මෝඩයෝ. මෙච්චර වටිනා විපස්සනා මාර්ගයක් තියෙද්දි විදර්ශනා භාවනා ක්‍රමයක් තියෙද්දි ඒක කරන්නේ නැතුව තේරුමක් නැති ප්‍රතිඵල නැති යෝග භාවනා කරන යෝග භාවනා කළත් එකයි ව්‍යායාම කළත් එකයි. මම දකින්නේ මේ දෙකම එකයි. මේ දෙකේ කිසිම වැඩක් නැහැ මානසික සංහිඳියාව පිණිස. ඒ නිසා මේවා අපි මධ්‍යස්තව තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන කටයුතු කළොත් ගොඩක් සාර්ථක වේවි ජීවිතය. එහෙම නැත්නම් ජීවිතය අසාර්ථකයි. අපි හඳුන්නේ අපි සම්ප්‍රදාන කෝලව අසා තිබෙන්නේ නිති පන්සිල් පොහොය අටසිල් යනුවෙන්. නමුත් ඔබ වහන්සේ කියනවා සීලය එච්චරම ශක්තිමත් බවක් ඉන්නේ නැහැ ප්‍රඥාව තරම්. මේ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරන්න මම කැමතියි. ඇත්තටම බුද්ධ ආගමේ උගන්වන ක්‍රමයේ තියෙන්නේ දීඝනිකාය කියුවා මේක ඉතා හොඳට පැහැදිලි. යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත සීලං. දැන් ඔන්න අපි ගන්නෝ මහා දාමරික මිනිමරුවේ. මහා දාමරිකේ. මේ දාමරිකේ අරගෙන අපි බලෙන් ඒ දාමරිකයට පන්සිල් සමාදන් කරවනවා. මං අහන්නේ වැඩක් තියනවද නැද්ද? කිසිම වැඩක් නැහැ. ඒක පන්සිල් සමාදන් කරවනවා අපි කියපු හින්දා අපි බැනපු හින්දා අපි බල කරපු හින්දා වැඳගෙන ඉන්නෝ. අර ටික කියනවා පාණාතිපාතා අදින්නා දානා කාමේසු මිච්ඡාචාරා මුසාවාදා සුරාමේරේ ඔය පහ කියනවා. කියලා ඉවර වෙලා නැගිට ගමන් ගන්න කඩුව. එක බෝතලයක්. ඒක කියන්නේ බොරුවක්. ඉතින් මං අහන්නේ මේ ලොකු බොරුවක් අපි කරනවානේ. ඒ කරන බොරුව තමයි බොරුවට සමාදම් වෙනවා. අපි ඊට පස්සේ මෙහෙම කරනවා. අපි ඒ දාමරිකයට කතා කරලා කියනවා දැන් අපි ඔහෙට පන්සිල් දුන්නා. නමුත් ඔහෙගේ යහපත් බවක් අපිට පෙනුන්නේ නැහැ. අපි ටිකක් ධර්ම සාකච්ඡා කරමු. එතකොට අපි විපස්සනාව ගැන ගැඹුරු බුද්ධ වචනය ගැන කතා කරන්න පටන් ගන්නවා. ටික කතා කරගෙන යනකොට එයා කියනවා මට වැරදිලා ජීවිතය. මට වැරදිලා. මම ඊට පස්සේ සත්තු මරන්නේ නැහැ. ඒක වැරදි. මම නිදහසේ ජීවත් වෙන්න පටන් ගන්නවා. මං කාටවත් හිංසා කරන්නෙත් නැහැ. මං හොරකම් කරන්නෙත් නැහැ. මං මිනී මරන්නෙත් නැහැ. මං හොඳ මිනිස්සෙක් වෙනවා කියලා එයා කියනවා. මං අහන්නේ ඇත්තටම පන්සිල් ගත්තේ මොන වෙලාවෙද කියලා. එයා සැබෑවටම පන්සිල් ගත්තේ එයා සමග ධර්ම සාකච්ඡාවක් කරන්න පටන් ගත්ත වෙලාව. නමුත් සමාජයේ වෙලා තියෙන පුරුද්දට පන්සිල් ගන්නවා. හැමෝම පුරුද්දට පන්සිල් ගන්නවා. දැන් ඔය ඉස්කෝලේ හැමදාම උදේ සමහර ඉස්කෝලවල මේක තියෙන හැමදාම උදේ පන්සිල් සමාදන් වෙනවා. නරක නෑ වැඩේ හොඳයි. හැබැයි ප්‍රතිඵල නෑ. ප්‍රතිඵල නෑ. දැන් අපි දැකලා තියෙන කාක් බෝධිය. කාක් බෝධි හොඳයිනේ තියෙන එක. ඒ වුණාට වැඩක් නෑනේ වඳින්න බෑනේ. අන්න ඒ වගේ එකක්. සීලය කියන එක අද සම්ප්‍රදායක් වෙලා. සම්ප්‍රදායක් වුණාම මේක මිනිස්සු රකින්නේ නැහැ. මිනිස්සු ඒවා කඩනවා. මා ඔබට කියන්නේ සිල්වත් වෙන්න නොව ඥානවන්ත වෙන්නයි කියයි බුද්ධ වචනේ. ඥානවන්ත වෙන්න ඕන. ඥානවන්ත මිනිස්සයා කාටවත් නරකක් කරන්නේ නැහැ. කෙනෙක් හොඳ ඥානවන්ත නිවිච්ච මිනිස්සෙක් නම් ඒ මිනිස්සයා පන්සිල් නෙවෙයි පන්සිල් වලටත් වඩා සිල් රකින්න. කෙනෙක් ඥානවන්ත නම් ඒ ඥානවන්ත මිනිස්සයා කෝටියක් සංවර සීලය ආරක්ෂා කරනවා. දැන් අපි කෙනෙක් ඉන්නෝ කෝටියක් සංවර සීලේ සමාදන් වෙලා රකින්න නැතුව ඉන්න වැඩක් තියනවද? කිසි තේරුමක් වෙන්නේ නැහැ.
දැන් ඔය අපි දකින එකක් තමයි බොහෝ අය උපසම්පදා වෙනවා. නමුත් උපසම්පදා වෙනව විතරයි රකින්නේ නැහැ කවුරුවත් උපසම්පදාව. කවුරුවත් සතර පරාජිකාවත් හරියට පුරන්නේ නැහැ. ඉතින් මං අහන්නේ ඒගොල්ලෝ හොර තක්කඩි මිසක් අන් කවරෙක්ද? ඒක නෙවෙයි විය යුත්තේ. සැබෑවටම සංසාරේ දුක බව දැනගෙන සසර වේදනාවක් ඇති බව දැනගෙන ඒ අඩුව තමුන්ගේ තේරුම් අරගෙන ජීවිතය ටික වෙනස් කරගෙන අලුත් පාරක් හොයන්න පටන් ගන්න. ඒකට තමයි බුදුවරු පෙන්වන ඥාන මාර්ගය, ප්‍රඥා මාර්ගය. දැන් අද අපි මේ ප්‍රඥා මාර්ගය සම්ප්‍රදායික සීල මාර්ගයක් කළා. මිනිස්සු හරියට පන්සිල් ගන්නවා. හැබැයි කවුරුවත් රකින්න පාටක් මට පේන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ රකින්න නැතුව බොරුවට පන්සිල් ගන්නවට වඩා හොඳයි නිකන් ඉන්න කියලා. කල යුතු සැබෑම දේ ඔබ ඔබේ සිත පිළිබඳ මධ්‍යස්ථ විශ්ලේෂණයක් කරන්න. විශ්ලේෂණයක් කරලා ඉවරලා ටිකෙන් ටික හිත හදාගන්න පටන් ගන්න. හිත හදනකොට ඔබේ හිත යම් වෙලාවක කියාවි සැබෑවටම ඔබ අන් අයට හිංසා නොකරන, පීඩා නොකරන උතුම් මිනිසෙක් වෙන්න කියලා. අන්නේ ඔබ පන්සිල් සමාදන් වෙච්ච වෙලාව. අන්න එතෙන්ටයි අපි එන්න ඕන. නමුත් සමාජයට වැරදිලා, සමාජය වල්මත් වෙලා, සමාජයේ මෝඩකමින් පුරවලා යැපීමේ පහසුව පිණිස මිනිස්සු මෝඩ කළා. මිනිස්සු පන්සිල් සමාදන් කරවනෝ කවුරුවත් රකින්න හැටි කියලා දෙන්නේ නැහැ. සමාදන් කරවන විතරයි. රකින්නේ කොහොමද කියලා දෙන්නේ නැහැ. මම කියන්නේ සමාදන් කරවන්න ඕන නැහැ. මම කියලා දෙනවා ඒක රකින්න විදිය. එතකොට සමාදම් වෙන්න කැමති අය රකින්න නැති සමාදම් කරන අය ළඟට ගිහිල්ලා සමාදම් වෙන්න. සැබෑවටම පන්සිල් රකින්න ඕන අය මන් ළඟට එන්න. මං කියලා දෙන්නම් ඒකට ප්‍රායෝගික ක්‍රමයක්, භාවනා ක්‍රමයක්, විපස්සනාවක්, නිවන් මඟ. මේවා ඔක්කොම එකිනෙකා පටලවාගෙන ජීවත් වෙන්නේ. මං කියන මාර්ගය හැබැයි ටිකක් ගැඹුරුයි. ඒක මෝඩයන්ට තේරෙන්නේ නැහැ. ඒකේ මෝඩයන්ට ඒකේ වග විභාගිකුත් නැහැ. මෝඩයෝ කරන්නේ ඒවා එක එක කෑලි අල්ලගෙන දඟලනවා. ඒ කෑලි අල්ලගෙන දඟලුවට මේ මෝඩයා කවදාකවත් හිත හදාගන්නේ නැහැ. මම දේශනා කරන්නේ හිත හදාගන්න ප්‍රායෝගික භාවිතයක් පිළිබඳ. ඒ දේශනාව මම කරන්නේ මගේ හිත හදාගෙන ඉවර වෙලා. මගේ හිත නිවාගත්තා. මම කෙලෙස් නැති කරගත්තා. නැවත ඉපදීම විනාශ කළා. ඒ කරලා ඉවර වෙලා මම කියනවා මෙන්න මේ විදියටයි ඉපදෙන්නේ නැතුව ඉන්නේ කියලා. මෙන්න මේ විදියටයි හිත හදන්නේ කියලා. මෙන්න මේ විදියටයි නිවන් දකින්නේ කියලා. එතකොට ඒ කියන අයට මං කරන දේශනාව මධ්‍යස්ථව බලන්න පුළුවන්. බුද්ධ වචනේ පුරාවටම තියෙන ඥානවන්ත වීමක්. දැන් අපි අහලා තියෙනවා මේ බුදු කෙනෙක් මනුස්ස ලෝකෙට එන්නේ මොකටද? නහි සීලවතෝ හෝති uppajjanti තථාගතා. මේ ලෝකෙට තථාගතවරු මාර්ගෝපදේශකයෝ පහළ වෙන්නේ මිනිස්සු සිල්වත් කරන්න නෙවෙයි. මොකටද පහළ වෙන්නේ? අකුරු 8කින් යුක්ත පද 3ක් කියලා යන්න. නිර්වාණ මාර්ගය කියලා යන්න. බුද්ධ ධම්ම සංඝ ගැන කියලා යන්න. අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ මාර්ගය ගැන කියන්න මිසක් සිල්වත් කරන්න නෙමෙයි. සිල්වත් වෙන්න ඕන. අවබෝධයෙන් සිල්වත් වෙන්න ඕන. බොරුවට සිල්වත් වෙන්න එපා. දැන් අපිට සමාජය තුල පේන්නේ මිනිස්සු බොරුවට සිල්වත් වෙලා ඉන්නවා. පන්සලට ගියාම බොහෝම මේ නිකන් මේ කොර වෙලා වගේ හරියට. අතපය හෙල්ලෙන්නෙත් නැහැ. හැබැයි එතනින් එළියට ගියාම ආය අර මදාවි වල් වැඩ ටික ඔක්කොම ආයි කරන්න පටන් ගන්නවා. මම මේ ඇත්ත කියන්නේ. මේ ඇත්ත කියනකොට මිනිස්සු හරි තරහයි මාත් එක්ක. ඒනකොට මම බය නෑ ඒකට. මං කෙලින් කතා කරනවා. මං කියන එක හරි. මම කියන්නේ පන්සලේ ඇතුලේදී එළියේදී දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් වෙන විදිහට හිත හදා ගන්න. ඔබේ නරක අයහපත වල් වැඩ මේවා අත්හැරලා දාන්න. ජීවිතය දිහා අලුත් විදිහට බලන්න ලෑස්ති වෙන්න. එතකොට ඔබ නිවැරදි වෙනවා. එහෙම නැත්නම් මේ දෙගොල්ලෝ රවට්ට ගන්නවා. මිනිස්සු පොයේ දවසට හරි සිල්වත්. පුදුම සීලයක් තියෙන. සිල් බේරෙනවා ඇඟේ. හැබැයි පොයේ ගෙවිච්ච ගමන් ආයේ එක පිහියත් අරගෙන මිනී මරන්න යනවා. මං කියන්නේ මේක වැරදි කියලා. මිනිස්සු අද සීලය සම්ප්‍රදායක් කරගෙන ඒගොල්ලෝ සම්ප්‍රදායිකව සිල් ගන්නවා. පුරුද්දට සිල් ගන්නවා. ආච්චි සිල් ගත්ත නිසා, මුත්තා සිල් ගත්ත නිසා, අම්මා තාත්තා සිල් ගත්ත නිසා සිල් ගන්නවා. හැබැයි එහි අර්ථය දන්නේ නැතුව. මා ඔබට කියන්නේ සම්ප්‍රදායික සිල්වතෙක් වෙන්න එපා. අර්ථය දැනගෙන හරියට තේරුම් අරගෙන සිල් නොගත්තත් කමක් නැහැ. රැක්කනම් හොඳටම ඇති.
දැන් අද මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? හැමෝම සිල් ගන්නෝ. හැබැයි රකින්න එකෙක්වත් නැහැ. මා ඔබට කියන්නේ නොගත්තත් කමක් නැහැ රකින්න කියලා. ආත්මය দমনය කරගන්න. සිතේ පවතින ක්ලේශ ගින්න නිවා ගන්න. සිතේ පවතින සදාතනික අසහනයෙන් දුරු වෙන්න. සදාතනික ශාන්තියකට, නිවීමකට, විමුක්තියකටපත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය කරන්නේ සිල් සමාදන් වීමක් නොව සැබෑවටම සිල් ආරක්ෂා කිරීමකි. සිල් ආරක්ෂා කරන්න අවශ්‍ය තැනට හිතපත් කරගන්න. සමාජේ බොරුවකින් වහලා තියෙන්නේ. ගිහියෝයි පැවිද්දෝයි දෙගොල්ලන්ට බොරු කරගන්නවා. ඒගොල්ලෝ සිල් සමාදන් කරනවා රකීවි කියලා හිතාගෙන මේගොල්ලෝ සමාදන් වෙනවා රකින්න නැතුව. දෙගොල්ලොට බොරු කරගන්නවා. මේ කතන්දරේ වැඩිදුර ගියොත් මුළු සමාජයම විනාශ වෙනවා. මම ඔබට කියන්නේ ওই සමාදම් වීම පොඩ්ඩකට නවත්තලා රකින්න පටන් ගන්න කියලා. රකින්න පටන් ගන්න කෙනා සැබෑවටම සමාදම් වන්නාය. සමාදන් වූ පමණින් රැකීමක් නොවන්නේය. නමුත් අපි කරන්නේ මොකද්ද? පුරුද්දට සමාදම් වෙනවා, රකින්නේ නැහැ. අපි පුරුද්දට තෙරුවන් සරණ යනවා. අපි තෙරුවන් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් පිළිබඳ අපිට කිසිම අවබෝධයක් නැහැ. සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකාය 8ක නිපාතේ 9ක නිපාතේ වේලාම සූත්‍රය කියලා. ගෞතම බුදුහාමුදුරෝ දේශනා කරන මහණෙනි යම් කිසි කෙනෙක් බුද්ධ ප්‍රමුඛ උබතෝ සංඝයා බික්කු බික්කුණී බුදුහාමුදුරෝ කියන මේ කණ්ඩායම් තුනම වඩම්මලා දානයක් දෙනවටත් වඩා පින්වත් මේ හුඟක් පින් සිද්ධ වෙනවා තෙරුවන් සරණ ගියොත්. ඉතින් මං ආන්නේ මේ කියන කරුණ කල්පනා කරලා බලන්න බුදු කෙනෙකුට දන් දෙනවට වඩා පින් සිද්ධ වෙනවා තෙරුවන් සරණ ගියොත් හරියට යන්න ඕන. දැන් ඉතින් අපි තෙරුවන් සරණ යන්නේ හරියට නෙවෙයි පොතෙන් කියන නිසා, ආත්තා ගිය නිසා, මුත්තා ගිය නිසා, අම්මා කියපු නිසා. ඒක වැරදි මං කියන්නේ. අපි ඊට වඩා ගොඩක් ඥානවන්ත වෙන්න ඕන, මධ්‍යස්ත වෙන්න ඕන. බුදුදහමේ උගන්වන සැබෑ මාර්ගයේ පිළිබඳ මධ්‍යස්ත මතයකින් අපි දකින්න ඕන. ඥානවන්ත වෙලා සිල් රකින්න පරපුරක්, සිල් රකින්න සමාජයක් බිහි වෙන්න ඕන. සමාදම් වෙන සමාජයක් නෙවෙයි. මෙච්චර කල් අපි බිහි කළේ සමාදම් වෙන සමාජයක් මිසක් රකින්න සමාජයක් නෙවෙයි. මම කියන්නේ බිහි වෙන්න ඕන රකින්න සමාජයක් මිසක් සමාදම් වෙන සමාජයක් නෙවෙයි. රකින්න සමාජයක් බිහි වෙන්න නම් මිනිස්සු ඥානවන්ත විය යුතුයි. එතකොටයි මිනිස්සුන්ගේ ජීවිතයේ ඇත්ත නැත්ත තේරුම් අරගෙන ජීවිතය ගැන කල්පනා කරලා ටිකෙන් ටික ඒ මිනිස්සු නිදහස ගැලවීම සොයාගෙන යන්න පටන් ගන්න. ඒ උතුම් ගැලවීමට අවශ්‍ය කරන මාර්ගය හොයන්න අවශ්‍ය නම් ඒ හැමෝම මා හමුවන්න. ඇවිල්ලා මා මේ දේශනා කරන්නේ මග ඒ කරන 아무තු දේශනාව පිළිබඳ ගවේෂණය කරන්න. ඒක තමයි නිවන් දැකපු ඕනම කෙනෙක් කරන කතාව. ඒ නිවන් දැකපු අය පොතේ නැති ඒවා කියනවා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ යනකොට ඒ නිවන් මාර්ගයේ දැකපු දේවල් අන් අය කෙරෙහි කරුණාවෙන් පැහැදිලි කරනවා. ඒ ටික අසන්න. අහලා මේ මාර්ගයේ ගවේෂණය කළා තමන්ගේ අඩුපාඩු හදාගන්න. එතකොට ඔබ සැබෑවටම සිල් රකින්නෙක් වේවි. බොරුවට සිල් රකින්න යන්න එපා. වැඩි දවසක් රකින්න බෑ. ඒක හරියට අපි කියන්නේ අර මේ නරියෙක් රජ වුණා වගේ වෙනවා. නරියෙකුට රජ වෙන්න ඕන වුණාලු. මැරිච්ච සිංහෙකුගේ හමක් ගලවලා මේ නරිය මේක ඇඳගත්තලු. මේක ඇඳගෙන ටික දවසක් ගියාලු. යනකොට දවසක් නරි හූ කියන වැහුණාම මේ සිංහයාත් හූ කිව්වලු. එතකොට අනික් නරි දැනගත්තලු මේක සිංහෙක් නෙවෙයි නරියෙක් කියලා. ඒ වගේ මේ බොරු සිල් රකින්න ගියාම වෙන්නේ තිවිච් එකක් නැති වෙලා යනවා. ඒ නිසා මං කියන්නේ සැබෑවටම විපස්සනා මාර්ගයේ තේරුම් අරගෙන ප්‍රඥාවන්ත වෙලා ඥානවන්ත වෙලා ජීවිතය පිළිබඳ නැවුම්ම දැකලා ආත්ම දමණයට ලක් කරගන්න. අන්න එතකොට තමයි සැබෑවටම සිල්වතෙක් බවට පත් වෙන්නේ. අපි හඳුරන්නේ දැන් ඔබ වහන්සේ සාකච්ඡා කරන්නේ දේශනා කරන්නේ නිරන්තරයෙන්ම ප්‍රඥාවන්ත වූ දහමක්. ඒ ප්‍රඥාවන්ත වූ දහම දේශනා කරන පුද්ගලයා නිරන්තරයෙන් අවිවාදයෙන්ම ප්‍රඥාවන්ත පුද්ගලයෙක් විය යුතුමයි. කෙනෙක් හිතෙන්න පුළුවන් ඔබ වහන්සේ මෙච්චර ප්‍රඥාවන්ත වෙලත් සමාජයට තදින් ආමන්ත්‍රණය කරන්නේ ඇයි? මෙපමණ සිල්වන්ත භික්ෂුන් වහන්සේලා ඉන්නවා. හිමීට කතා කරන්නේ, ඇවිදින ශාන්ත විදිහට. ඔබ වහන්සේ මේ සියල්ල ඉදිරියේදී තදින් කතා කරමින් සමාජය සෝදනය කරන්න හදනවා. බුදුවරුත් මේ ආකාරයෙන්මද ඔබ වහන්සේ එසේ කරන්නේ ඇයි? ඇත්තටම කෙනෙක් සත්‍ය අවබෝධ කළා නම් ඒ සත්‍ය අවබෝධ කළ කිසි කෙනෙක් මිනිස්සු ඉස්සරහා බොරු සිල් පෙන්වන්න යන්නේ නැහැ. මිනිස්සු ඉස්සරහා ඕනවට වඩා සිල්වන්ත වෙන හාමුදුරුවෝ ඉන්නෝනේ. ඒගොල්ලෝ තරම් හොර තක්කඩි මගේ ජීවිතේ මම තවත් දැකලා නැහැ. මිනිස්සුන්ට වඩා වල් වැඩ කරනවා, නරක වැඩ කරනවා. ඒක තමයි ඇත්ත. කෙනෙක් සැබෑවටම සත්‍ය අවබෝධ කළා නම්
එයාගේ එකම වෑයම වන්නේ මේ සත්‍ය මිනිස්සු අතරට ගෙන යන්න. අනික සත්‍ය අවබෝධ කරපු ඔක්කොම සැරෙන් තදින් සමාජයට ආමන්ත්‍රණය කරනවා. ඒ ආමන්ත්‍රණය කරන්නේ මිනිස්සු පිරිසුදු කරන්න ඕන නිසා. මිනිස්සුන්ට යහමඟ කියන්න ඕන නිසා. මිනිස්සුන්ට නිවැරදි පාර පෙන්වන්න ඕන නිසා. මිනිස්සුන්ට බොහෝම බය අඩු ස්වරයකින් කතා කළාම මිනිස්සුන්ගේ කෙලෙස් කිරි නිවා දමන්න බෑ. අපි කියන්නේ මේ ගෑනු වගේ කතා කරනවා කියලා. ගෑනු වගේ කතා කළාම මිනිස්සුන්ගේ හිතේ කෙලෙස් ගිනි නිවෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ සිතේ කෙලෙස් ගිනි නිවන්නේ දේශනාව ප්‍රබල විය යුතුයි. ඒ දේශනාව අහනකොටම සිතේ කෙලෙස් මල සිඳ බිඳ විනාශ විය යුතුයි. ඕනම අවබෝධයටපත් වෙච්ච කෙනෙක් බොහොම සැරෙන් තදින් කතා කරලා සමාජ ශෝධනය කරන්න වැඩපිළිවෙලක් හදනවා. මම උපමාවක් කියන්නම්. දවසක් ගෞතම බුදුහාමුදුරුවෝ හම්බෙන්න අබය කියලා කුමාරයෙක් ආවා. ඇවිල්ලි ඉවර වෙලා මේ අබය අහනවා උන්වහන්සේගෙන් මේ ඔබ වහන්සේ කියනවානේ ඔබ වහන්සේ මහා කරුණිකයි කියලා. ඉතින් මහා කරුණික බුදුහාමුදුරුවෝ මොකටද මේ මිනිස්සුන්ට බනිනවා කියලා ආරංචි මට. මිනිස්සු කියනවා ඔබ වහන්සේ හරියට මිනිස්සුන්ට බයිනවලු, දොස් කියනවලු, නිඳා කරනවලු. ඉතින් කරුණික නම් මොකටද මිනිස්සුන්ට බනින්නේ? මිනිස්සුන්ට නිඳා කරන්නේ? උන්වහන්සේ කිසිම පිළිතුරක් නොදී ඇහුවා අබයගෙන් ඔය ළමෙක් වඩන් හිටියා. ඔය ළමයා කාගේද කියලා. ඒක ළමයා නම් මගේ කිව්වා. දැන් ඔය ළමයා ගලක් ගිල්ලොත් ඔබ කරන්නේ මොකක්ද ඇහුවා. ස්වාමීනි මොනව කරන්නද මේකයි කටට අත දාලා මේ ගල අස් කරනවා කිව්වා. එතකොට කිව්වා මේ දැන් මේ ළමයාගේ ගල අයින් කරන්න ගියාම මේ ළමයාගේ කට තුවාල වෙන්න පුළුවන්. ලේ යන්න පුළුවන්. එතකොට මේ අබේ කියනවා නෑ නෑ එහෙම කියන්න එපා ස්වාමීනි. කට තුවාල වුණාට කමක් නෑ ඒක හොඳ වෙනවා. ලේ ගියාට කමක් නෑ ඒකත් හොඳ වෙනවා. හැබැයි ගල හිර වෙලා ළමයා මැරුණොත් මම මේ ළමයාගේ කට තුවාල වුණත් කමක් නෑ. මේ ළමයාට ලේ ගියත් කමක් නෑ මං කට රත දාලා ඒ ගල එළියට ඇදලා මේ ළමයා සුවපත් කරනවා කියලා අබය කිව්වා. ඒතර උන්වහන්සේ කිව්වා මාත් ඒ වගේමයි අබය. මාත් මිනිස්සුන්ගේ හිත පරිද්දවනවා. මිනිස්සුන්ට දොස් කියනවා. මිනිස්සුන්ට බනිනවා. තදින් විවේචනය කරනවා. දොස් කියනවා. ඒ සියල්ල මා කරන්නේ මිනිස්සු සුවපත් කරන්න මිසක් මිනිස්සුන්ට අගතියක් අයහපතක් කරන්න නෙවෙයි. එතකොට එහෙම දේශනා කරනකොට සමහර කෙනෙකුට tamun හදාගත්ත බොරු සිල්, බොරු ප්‍රතිපatti, බොරු දේවල් නැති වෙලා යනවා. ඒ නැති වෙනකොට එයාට ලැබෙන ලාභ ලෝභ අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට එයා මට විරුද්ධ වෙනවා. මට විරුද්ධ වුණා කියලා ඒක මට බය වෙන්න කාරණයක් වෙන්න බෑ. ඒත් මං කරන දේශනාවේ මේ විදිහටම පවත්වගෙන මිනිස්සුන්ගේ හිත පිරිසිදු කරගෙන, මිනිස්සුන්ගේ කෙලෙස් මල සුද්ධ කරගෙන, මිනිස්සුන්ට ආඥාදායක ස්වරයකින් ආමන්ත්‍රණය කරගෙන සියලු මනුෂ්‍ය වර්ගයා දුකින් නිදහස් කරනවා. මට පුළුවන් උපරිම සීමාවේ මගේ අතට අහු වෙනවා. ඒ සඳහා වෑයම් කරනවා. අවබෝධයටපත් වෙච්ච කෙනෙක් කිසිම කෙනෙක් නිවන් දැකපු කිසිම කෙනෙක් බොරු සිල්වතුන්නන් නෙවෙයි. දැන් ඔය අපි අහලා තියෙනනේ පිළින්දවච්ච තෙරුන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්නේ. පිළින්දවච්ච තෙරුන් වහන්සේ හරි සරයිලු කතා කරනකොට. ඒ වගේ ගෞතම බුදුන් වහන්සේ කියලා කියන්නේත් මහා ආඥාදායක කෙනෙක්නේ. ඕනම කෙනෙකුට බනිනවනේ. මොකක් කියලාද බනින්නේ? මෝගහ පුරුෂයා. මෝඩ මිනිහා. ඉතින් අපිට පුළුවන් මේ බය ආදු සොරේකින් මෝඩ මිනිහා කියලා කියන්න බෑ නිකන් ගෑනු කතා කරනවා වගේ. බුදුවරු රහත්වරු නිවන් දැකපු අය සරයි ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලන්ගේ හිතේ තරහක් නෑ. අන්න එතනයි වෙනස තියෙන්නේ. ඒගොල්ලෝ සැර වෙන්නේ මේ මිනිස්සුන්ට මේක කියන්න අවශ්‍ය නිසා. කෙනෙක් සැබෑවටම ධර්මය අහන්න ඕන නම් බය ආදු ස්ත්‍රී සරයකින් දේශනා කරන පිරිමින්ගෙන් බණ අහන්න එපා. සමහර පිරිමි ඉන්නෝ කතා කරන්නේ ගෑනු වගේ. ඉතින් ඒ කියන්නේ එයාගේ පෞරුෂයනේ. පිරිමි වගේ කතා කරන්න ඕන. කියන දේ කෙලින් කියන්න ඕන. කැමති කෙනෙකුට පිළිගන්න පුළුවන්, අකමැති කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මගේ ස්වරය ආඥාදායක ස්වරයක්. මම කාටවත් බන කියන්නේ නැහැ. මම මිනිස්සුන්ට අණ කරනවා. මිනිස්සුන්ට අණ කරන්න මට අයිතියක් තියෙනවා. මොකද මං මේ දුකෙන් සදාකාලෙටම ගැලවිච්ච කෙනෙක් නිසා. මම අණ කරලා කියනවා මේ දේ කරන්න එපා, මේ දේ කරන්න එපා, මේක නෙවෙයි මාර්ගය, මෙන්න මේකයි මාර්ගය කියලා. එතකොට මා අණ කරන විට කොටසක් ඒ අණ පිළි නොගෙන සිටිනවා. මගේ අණ පිළි නොගන්නා යම් කෙනෙක් වේද ඔවුන් සියල්ලෝම අපාගත වෙනවා. යම් කිසි කෙනෙක් මගේ අණ අහලා ඒකේ tamunට ගන්න දෙයක් තියෙන බව තේරුම් අරගෙන ඒක tamunගේ ජීවිතයට එකතු කරගෙන ඒ විපස්සනා මාර්ගය, බුදුවරු දේශනා කරපු මාර්ගය වඩන්න පටන් ගත්තොත් ඒ ඕනම පුද්ගලෙක් අවබෝධයටපත් වෙනවා. කෙනෙක් නිවන් දැකලා නම් අඳුන ගන්න පුළුවන්. ඒගොල්ලෝ කාටවත් බය නැහැ. ඒගොල්ලන්ට හිතිච්ච දේ කෙලින් කියනවා. ඒගොල්ලෝ හරිම විවෘතයි. කිසිම කෙනෙකුට බයකින්, බය ආදු ගතියකින් ජීවත් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුගෙන් කිසිවක්
ලබා ගන්න ඒගොල්ලන්ට අදහසකුත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හරිම විවෘතව සිටිනෝ. ඒ විවෘත භාවයමයි ඔවුන්ගේ සීලය. ඒ විවෘත භාවයමයි ඔවුන්ගේ ප්‍රඥාව. ඒ විවෘත භාවයමයි ඔවුන්ගේ සමාධිය. යමෙක් ළඟ උපරිම විවෘත භාවයක් තියෙනම් ඔහු උපරිම සිල්වත්, ඔහුට කියනවා ආදි සීල. යමෙක් ළඟ උපරිම ඥානයක් තියෙනම් ඔහු උපරිමයටම ඔහු ළඟ ප්‍රඥාව වර්ධනය කරගෙන තියෙන. ඒ නිසා මම කියන්නේ මේ මිනිස්සුන්ට බොරු පෙන්වන්න යන්න ඕනේ නැහැ. මිනිස්සු නැති තැන එක විදියකට කතා කරලා ඉන්න තැන තව විදියකට කතා කරන්න ඕන නැහැ. කෙලින් කතා කරලා තමුන්ට දැනෙන දේ කියන්න පුළුවන්. එතකොට මිනිස්සු කැමති කෙනෙක් පිළිගනීවි, අකමැති කෙනෙක් ප්‍රතික්ෂේප කරා. හැබැයි පහුගිය අවුරුදු 10ක 15ක 20ක කාලය තුල අපි දැක්කේ මේ බොහෝ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරන ශෛලිය මම අධ්‍යයනය කළා. ඔවුන් බොහෝ දෙනෙක් ස්ත්‍රී ශෛලියකින් බණ කියන්න පටන් ගත්තා. ස්ත්‍රී ශෛලිය. ඒ කියන්නේ මේ කාන්තාව වගේ රඟපාන්න පටන් ගත්තා. ඒක මානසික ප්‍රශ්නයක් නිසා වෙන එකක් නෙවෙයි. පිරිමි වගේ කතා කරන්න ඕන, ගෑනු වගේ කතා කරන්න ඕන. පිරිමි ගෑනු වගේ කතා කරන්න යනවා නම් ඒක මොකක් හරි මානසික ලෙඩක්. ඒ නිසා මම ওই ධර්මදේශක ඔක්කොටම කියන්නේ පිරිමි වගේ කතා කරන්න. තමුන්ගේ ඇත්ත ස්වરૂපයෙන් කතා කරන්න, මිනිස්සුන්ගේ පහදවා ගන්න, මිනිස්සුන්ට බොරු පෙන්වන්න, නැති සංයමයක් හදාගෙන කතා කරන්න යන්න එපා. අනික කෙනෙක් ඕනවට වඩා සංයමයකටපත් වෙලා නම් හික්මිලා නම් ඒ ඔහුගේ ප්‍රඥාව මිසක් සීලය වෙන්න බෑ. සීලෙන් කවුරු හරි හික්මුනොතින් ටික වෙලාවක් ගියාම හිත කලබල වෙච්ච ගමන් සීලය මොකද්ද වෙන්නේ? සීලය නැති වෙනවා. සීලය නැති වෙච්ච ගමන් අර ආයේ පුද්ගලයා කලබල වෙනවා. සැබෑවටම ප්‍රඥාවන්තයෙක් කිසිම තැනක කලබල නොවී සිටිනවා. මාව ඔබට උගන්වන්නේ මරණය ඉස්සරහා කලබල නොවී සිටින මාර්ගයයි. මරණය ඉස්සරහා නිශ්චල වෙන මාර්ගයයි. ජීවිතේ කොච්චර සිල් රැක්කත් වැඩක් නැහැනේ මරණය ඉස්සරහා චංචල වෙනවනම්. අවුරුදු 40000ක් 50000ක් උපසම්පදා සීලය ආරක්ෂා කළත් වැඩක් නැහැනේ. මරණ මොහොතේ හිත කලබල වෙලා මරණ බයකින් වෙවුලන්න පටන් ගත්තොත් එතකොට අපිට පේනවා මේ සිල් රකින්නේ භාවනා කරන්නේ මේ සියල්ල අපි කරන්නේ මොකටද? මරණ බය නැති කරගන්න. ඉතින් මම අහන්නේ මරණ බය නැති වුණාද දැන්? නෑනේ. ඒ කියන්නේ හරිම සීලය රැකලා නැහැ. කවුරු හරි හරිම සීලය රැක්කොත් හරිම මාර්ගය වැඩුවොත් එයාගේ මරණ බය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. හැබැයි කෙනෙක් මම මේ කියන දේවල් අහලා මේ කියන දේවල් කරන්න පටන් ගත්තොත් එයාගේ මරණ බය සදහටම නැති වෙලා එයා පිරිසුදු භාවයටපත් වෙනවා. ඒ නිසා මා ඔබට කියන්නේ පිරිසුදු වෙන මගෙන් අහන්න කියලා. අහලා ඒක හිතට අරගෙන ඒක වඩන්න කියලා. බුදුවරු, රහත්වරු ඒගොල්ලෝ ආඥාදායකයි. ඒගොල්ලෝ කෙලින් කතා කරනවා. දැන් අපි එහෙම උපමාවක් ගමු. අපි යනවා පාරේ. පාරේ යනකොට ඉන්නවා හොරෙක්. අපි දකින මේ මිනිස්සයා හොරකම් කරනවා. එතකොට අපි කතා කරනවද නැද්ද? සමාජයේ බොහෝ දෙනෙක් වචනයක්වත් නොකිය යනවා. එයා කල්පනා කරනවා මෙයා දැන් මේ අහවල් එක හොරකම් කළා. මම මේකට මෙයාට බනින්න ඕන. ආයෙ කල්පනා කරනවා මෙයා බනින්න ගියොත් මෙයා මට ගහවි. මෙයා මට අපහාස කළාවි. මෙයා මට දොස් කියාවි. මෙයා මට නිඳා කළාවි කියලා එයාගේ මමත්වය ගැන කල්පනා කරනවා. එයාගේ මමත්වය ගැන කල්පනා කරලා අර හොරා එක්ක හොඳට hina වෙලා හොරාට මල්ලි හරි අයියේ හරි හොඳ වැඩක් කළේ කියලා ප්‍රශංසා කරලා යනවා. හැබැයි කෙනෙක් ඉන්නවා මෙහෙම. මෙයා මට ගැහුවත් කමක් නැහැ. මෙයා මට දැන්නත් කමක් නැහැ. මෙයා මට විරුද්ධ වුණත් කමක් නැහැ. මෙයා කළේ වැරද්ද. මං ඒ වැරද්ද මෙයාට කෙලින් කියනවා කියලා කියනවා. මං අහන්නේ මේ දෙන්නගෙන් බුදුන් කවුද කියලා. මේ දෙන්නගෙන් බුදුන් තමයි අර දෙවන්නා. බුදුවරුන්ගේ ස්වභාවය tamunට හිතිච්ච එක කෙලින් ප්‍රකාශ කරනවා. දැන් බලන්න මාගන්දියා කතාව අපි අහලා තියෙනනේ මාගන්දියා කියලා සුරූපී බැමිණියක් හිටියා බුද්ධ කාලේ. ඇය විවාහ යෝජනාවක් ගෙනාව ගෞතම බුදුන් වහන්සේට. උන්වහන්සේ මොකද කිව්වේ? හොඳ උත්තරයක් දුන්නානේ. දීප උත්තරේ තමයි මේ මල මුත්‍ර වලින් පිරිච්ච කුණු ශරීරේ මං අතින් අල්ලන්න තියා පයින් පා ගන්නවත් කැමති නෑ කිව්වා. මාගන්දියාට ගොඩක් තරහ ගියා. මාගන්දියාට තරහ ගියා විතරක් නෙවෙයි සාමාවතිය ඇතුළු 500ක් පුච්චල මැරුවා. නමුත් ගෞතම බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ මාගන්දියාට ඒ උත්තරේ දුන්න එකද හොඳ නොදී හිටියනන්ද හොඳ? දුන්න එකම තමයි හොඳ. කෙලින් කතා කිරීම අවබෝධයට පත්වෙච්ච අයගේ ස්වභාවයක්. ඒක දකින්න විදිය ඒ මිනිස්යන්ගේ ස්වභාවයක්. අපි දැනගන්න ඕන පුද්ගලයෙක් කෙලින් හදවත විවෘත කරලා කතා කරනවද නැද්ද කියලා
අපිට දැනගන්න තරම් ඥානවන්ත වෙන්න ඕන. අනික කාට හරි මා කරන දේශනාව වැටහෙනවා නම් ඔවුන් සියල්ලන්ගේම හදවත් එක්තරා විදියකට විවෘත වූවන් මිසක් වැසුණු අය නොවේය. යම් කිසි කෙනෙකුට මා කියන දේශනාව තේරෙන්නේ නැත්නම් ඔවුන් ඔවුන්ගේ හදවත් වහගෙන හදවත් විවෘත කරගන්න බයේ ඉන්න බියගුල්ලන් මිසක් අන් කිසිවෙක් නොවේය. ඒ නිසා මා ඔබට ඊටාම කරුණාවෙන් කියන්නේ මේ මං කියන දේශනාව අහන්න. ගවේෂණය කරන්න. විමසලා බලන්න. ප්‍රශ්න කරන්න. ඉන් අනතුරුව පිළිගන්න. අවබෝධයට පත්වෙච්ච කිසිම කෙනෙක් බොරු සිල් පෙන්වන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ Taman දන්න ධර්මය, Taman දන්න විමුක්ති මාර්ගය, Taman දන්න ප්‍රඥා මාර්ගය, විපස්සනා මාර්ගය කෑ ගහ ගහ කියමින් මුළු ලෝකෙම ගමන් කරනම සියලු මනුෂ්‍ය වර්ගයාගේ දුක නිවා දැමීම සඳහා. අපි හඳුරන්නේ දැන් කෙලින් කතා කිරීම. නිර්භය විදිහට කතා කිරීමේදී ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්ට යම් කිසි ආකාරයක අසාධාරණයක් වෙන්න පුළුවන් නේද? ඒ ඔහුගෙන් යැපෙන්නන්ට සහ ඒ පුද්ගලයාට. ඒ නිවන් මඟ වඩන්නේ හරියටම ගිහියෝ නෙවෙයි පැවිද්දෝ. දැන් ඔය සූත්‍ර නිපාතේ තියෙනවනේ ගිහියෙකුගේ නිවන් මඟ හරියට මොනරෙකුගේ ගමන වගේ. පැවිද්දෙකුගේ නිවන් මඟ හංසයෙකුගේ ගමන වගේ. පැවිද්දෙක් හරි විවෘත වෙන්න ඕන. අපි කියන්නේ ඕපන් හાર્ට් කියලා. අන්න එහෙම වෙන්න ඕන. ඒගොල්ලන්ට හිතුනේ මොකද්ද? හිතිච්ච එක කියන්න ඕන. හංගගෙන අදහස් සංගවගෙන ඉන්න ගියාම එතන ඇති වෙන්නේ ගැටලුවක්. කිසිම වෙලාවක අදහස් නොසැඟවිය යුතුය. දැන් අපි අදහස් සංගවන්න ගියොත් වෙන්නේ මොකද්ද? අපේ විවෘත හිත වැහිලා යනවා. ඒ නිසා මේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන එක්කෙනා Tamanට මොන දේ අහිමි වුණත් මොන දේ අහිමි වෙනවත් දැක්කත් ඒත් සත්‍යම කියන්න ඕන. බොරු කියන්න බෑ යාට. එයා බොරු කිව්වොත් මම මේ කියන මාර්ගය යාට ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙනවා. මම කියන්නේ කෙනෙක් ළඟ ඕන තරම් අඩුපාඩු තිබිච්චාවේ. හැබැයි කවුරු හරි කෙනෙක් මම සොයාගෙන එනවා නම් ඒ සොයාගෙන එන පුද්ගලයා සත්‍යවාදියෙක් විය යුතුමය. සත්‍ය කියන්නෙක් වෙන්න ඕන. විවෘත හදවතක් ඇත්තෙක් වෙන්න ඕන. යමෙක් මා සොයාගෙන නිවන සොයාගෙන එනවා නම් ඒ පුද්ගලයා මා සොයාගෙන එන්න ඕන සියල්ල අතහැරලා මිසක් කිසිවක් තියාගෙන යම් කෙනෙක් ආවොත් ඔහුට මං කියන නිවන දකින්න බෑ. සියල්ල අතහැරලා එන්න ඕන. සත්‍යවාදී වෙලා එන්න ඕන. විවෘත හදවතක් තියාගෙන එන්න ඕන. මෙන්න මේ කරුණු තුනෙන් මා කරා පැමිණියොත් ඔබට මං කියන ඒ උතුම් දහම මේ භවයේදී ප්‍රත්‍යක්ෂ කළා සසර දුකෙන් සදහටම නිවලා පුනර්භවය නැති කළා නැවත උපතක් නැති තැනට ඔබේ හිතපත් කරගන්න පුළුවන්. ඒක ප්‍රඥා ගෝචර මාර්ගයක්, ඥාන මාර්ගයක්. කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔබ වහන්සේ මීට පෙර ප්‍රකාශ කරනවා ගිහි ජීවිතය හෝ පැවිදි ජීවිතය ගත කරන ඕනෑම පුද්ගලයෙක්ට මේ මාර්ගය පුරුදු කරන්න පුළුවන් කියලා. නමුත් වහන්සේ කියන සියල්ල අතහැර දමා පැමිණිය යුතුයි කියලා. කෙනෙක් ඍජුවම කෙලින් එකවර නිවන් මඟ සොයාගෙන යනවා නම් සියල්ල අතහැර දමා මා කරා පැමිණිය යුතුය. කෙනෙක් ගිහි ජීවිත ගත කරනවා නම් ඒ මඟ බොහොම හිමින් යන්න වෙන්නේ. සමහරට ආත්ම 100ක්, සමහරට ආත්ම 1000ක්, සමහරට ආත්ම 50ක් 60ක්. හැබැයි කෙනෙකුට අවශ්‍ය නම් කෙලින්ම මේ මාර්ගයට ඇවිල්ලා සසර දුකින් නිදහස් වෙන්න ඔහු කළ යුතු පළවෙනි කාරණේ තමයි සියල්ල අත්හැර දැමීම භෞතිකව. ඔහු කළ යුතු දෙවෙනි කාරණේ තමයි හදවත විවෘත කර ගැනීම. ඔහු කළ යුතු තුන්වෙනි කාරණේ තමයි සත්‍යවාදී වීම. ජීවිතේ නැති වෙලා ගියත් සත්‍යවාදී වෙන්න ඕනේ. ඇත්ත කියන්න ඕන. විවෘත හදවතක් තියෙන්න ඕන. සියල්ල අතහරින්න ඕන. තව කවර සුදුසුකමක්ද මා කියූ තැනට එන්න? තවත් කවර සුදුසුකමක්ද ඔය උතුම් නිවන දකින්න? ඒ සුදුසුකම් තුනම ප්‍රමාණවත්. ඒ සුදුසුකම් ටික හදාගත්තොත් නිවන් දකින්න පුළුවන්. අපි කියන්නේ නෑ ගිහියෙකුට නිවන් දකින්න බෑ කියලා. ගිහියෙකුගේ මඟ දිගයි. මොනරයෙකුයි හංසයයි ගමන ගියාම ඉක්මනට යන්නේ කවුද මෙතන? හංසයා. මං මේ දැන් කිව්වේ ඉක්මනට යන පාරක්. හැබැයි කෙනෙකුට ඒක තීරණය කරන්න පුළුවන් මම මේ ඉක්මන් පාරෙන් යනවද මම හිමින් පාරේ යනවද කියලා. මොනර හිමින් පාරේ යන්නේ. ඒ වගේ මේ බුදුදහමේ නැහැ මේ මහාන වෙලම නිවන් දකින්න ඕන කියලා එකක්. තම තමන්ගේ රුචි අරුචිකම් අනුව කැමති කෙනෙකුට ওই මඟ සොයාගෙන යන්න පුළුවන්. හැබැයි හැමෝගෙම අවසාන ඉලක්කය, අවසාන ප්‍රාර්ථනාව යුත්තේ නිවන් දැකීමමයි. කෙනෙකුට ඉක්මනට මේ භවයේ නිවන් දකින්න ඕන නම් සියල්ල අත්හරින්න ඕන. එහෙම නැත්නම් හෙමින් ඒ ගිහි ජීවිතෙත් වැඩ කරගෙන, රස්සාවල් කරගෙන, දූ දරුවෝ හදාගෙන, යුතුය යුතුයකම් ඉෂ්ට කරගෙන, ගෙවල් දොරවල් හදාගෙන හෙමින් යන්නත් පුළුවන්. ඉතින් මට අයිතියක් නැහැ ඔබට කියන්න හෙමින් යන්නද හයියෙන් යන්නද කියලා. ඒක ඔබේ අයිතියක්. හැබැයි කොහොම වුණත් ඔබට යන්න වෙන්නේ මා කියූ පාරේ මිසක් අන් පාරක ගිහිල්ලා හරියන්නේ නැහැ. කවුරු වෙන මොන පාරේ ගියත් ඕන් සියල්ලෝම අවසානයේ මා කියූ මාර්ගයට පැමිණිය යුතුය.
ඔවුන් සියල්ලෝම අවසානයේ නිර්වාණයට ඇතුළු වන්නේ මා හරහා මිසක් අන් කවරෙක් හරහාද? ඒ නිසා ඔබට කියමි මා කියන වචන විශ්වාස කළා. ඒ වචන පරීක්ෂාවෙන් බලලා ඒ වචන හරි වගේ පේනවා නම් ඒ වචන ඔස්සේ ගමන් කරන්න. ගමන් කළ ඒ උතුම් මාර්ගයෙන් සදහටම ශාන්තියට, ගැලවීමට, නිර්වාණයටපත් වෙන්න. නිර්වාණයටපත් වුණොත් ජීවිතේ වාසනාවන්ත වෙනවා. නැත්නම් මේ දුක තියෙනවා. මිනිස්සු විඳවනවා. මිනිස්සු ඉවර කරගන්න බැරුව මිනිස්සු දඟලනවා. කොහොමද මේක ඉවර කරන්නේ? ගිහියොත් දඟලන්නේ ඉවර කරන්න. පැවිද්දොත් දඟලන්නේ ඉවර කරන්න. හැබැයි ඒගොල්ලෝ ඉවර කරනවා කියලා දෙගොල්ලොම කරන්නේ මොකක්ද? අලුතෙන් පටන් ගන්න එකනේ. ඉවර කරපු කවුරුවත් නැහැ. සසර දුක නිවපු කවුරුවත් නැහැ. හැමෝම ප්‍රතිපත්ති පිරුවා. ගිහි පැවිදි දෙගොල්ලොම ප්‍රතිපත්ති පිරුවට නිවන් මඟ ඉවර වුණේ නැහැ. කාටවත් කොන්ද කෙලින් තියාගෙන කියන්න බැරි වුණා මම නැවත උපදින්නේ නැහැ කියලා. ඒ වෙන්නේ කොහොමද කියලා අහුවාම මේ මාර්ගය කියන්නත් බැරි වුණා. ඒත් මා ඔබට කියමි නැවත නූපදිනා දහම මගෙන් අසන්න. අහලේ මාර්ගයේ යන්න තීරණය කරගන්න. ඒක මහා විප්ලවවාදී මාර්ගයක්. ඒක පටිසෝතගාමී මාර්ගයක් මිසක් ඒක අනුසෝතගාමී මාර්ගයක් නෙමෙයි. හැමෝම අනුසෝතගාමී පාරකින් නිවන් දකින්න හදනවා. හැමෝම සිල් සමාදන් වෙනවා. කවුරුවත් රකින්නේ නැහැ. හැමෝම සුදු ඇඳුම් ඇඳගෙන පේ වෙනවා. හැමෝම සුදු ඇඳුම් ඇඳගෙන පේ වෙලා පස්පව් දසකුසල් කරනවා. මම කියන්නේ මේ බොරුව දැන්වත් අත්තරින්න කියලා. මේ මායාකාරී බොරුව මේක අත්හැරලා දාලා නිදහසේ ලෝකෙට මුහුණ දෙන්න කියලා. සැබෑවටම තමුන්ගේ ගැන තමුන්ට වගකීමක් ගන්න කියලා. තමුන්ගේ නිවීම, තමුන්ගේ ගැලවීම, තමුන්ගේ විමුක්තිය පිළිබඳ තමුන්ට තීරණයක් ගන්න කියලා. ඒ තීරණයක් අරගෙන මේ මං කියන මාර්ගයට එන්න කියලා. ඒ ඇවිල්ලා මේ මාර්ගයේ ගිහිලා ජීවිතෙන් ගොඩ යන්න කියලා. නැත්තම් මේ දුකේ කවදාකවත් ඉවරයක් නැහැ. ගිහියෙකුට මං කියන මාර්ගය බලංගුයි. පැවිද්දෙකුට වඩාත්ම වළංගුයි. ඒ නිසා කෙනෙකුට අවශ්‍ය නම් 100%ක්ම මේ කියන මාර්ගයේ යන්න ඕන් සියල්ලම මා ළඟට විත් පැවිදි වෙන්න. පැවිදි වෙලා මේ මාර්ගය වඩන්න පටන් ගන්න. ගිහියෙකුට අවශ්‍ය නම් ඔහු ඇවිල්ලා මේ දේශනාවල් අහලා ඔහුගේ ගිහි ජීවිතයත් ගත කරගෙන මේ උතුම් පටිසෝතගාමී මාර්ගයත් වඩාගෙන හිමින් නිවන් දකින්න. මට ප්‍රශ්නයක් නෑ කොයි විදිහට නිවන් දැක්කත් හැබැයි අවසානයේ අපි සියල්ලෝම නිවනදී සමු විය යුතුය. එච්චරයි විය යුත්තේ. ඒ සඳහා ඔබට වගකීමක් තියෙනවා ඔබේ ආත්මය ගැන. ඔබේ ගැලවීම ගැන වගකීම ඇත්තේ ඔබට මිසක් මට නෙවෙයි. ඔබේ ගැලවීම සඳහා නිවැරදි පාර සොයන්න. නිවැරදි මඟ සොයන්න. මිනිස්සු නිවනේ කියලා හැමදාම හේවේ බොරුවක්. මිනිස්සු නිවනේ කියලා බොරු කර කර හිටිය අපරාධේ නාස්ති කරගත්ත කාලේ නිවන් දකින්න ගිහිල්ලා. ඊට වඩා හොඳ වෙන වැඩක් කරගත්තා නම් ඒක. නමුත් දැන් මේ මාර්ගයේ සැබෑවටම පහළ වෙලා. ඒ සත්‍ය ධර්මය ජීවමාන වෙලා. ඒ සත්‍ය මාර්ගය ජීවමාන වෙන්න පටන් අරගෙන. ඒ සත්‍ය මාර්ගයේ යන අය බොහොමයි. ඊතර වෙන අය බොහොමයි. සිත නිවන අය බොහොමයි. ගැලවීමටපත් වෙන අය බොහොමයි. සදාතනික ශාන්තිය ලබන අය බොහොමයි. ඒ බොහොමයක් දෙන අතර ඔබත් කෙනෙක් වන්න. ඒ බොහොමයක් දෙන අතර ඔබත් ගැලවෙන්න. නිවෙන අය අතර තවත් නිවෙන්නෙක් වන්න. ශාන්ත වෙන අය අතර තවත් ශාන්තවන්නෙක් වන්න. ගැලවීමටපත් වෙන්නන් අතර තවත් ගැලවීමටපත් වූවෙක් වන්න. විමුක්තිය සාක්ෂාත් කළ වූවන් අතර තවත් විමුක්තිය සාක්ෂාත් කළ උතුම් ශ්‍රේෂ්ඨ මිනිසෙක් වන්න අද දවසේ මතක තියාගන්න. අපි අසා තිබෙනවා ඔබ වහන්සේගේ විමුක්තියට මාවත වැඩසටහන ඉදිරි දිනේදී පැවැත්වෙන බව. මා කැමති ඒ පිළිබඳව දැනගන්න. ඇත්තටම අපි මේ කියන මාර්ගය පිළිබඳව ශ්‍රාවකයෝ ආධුනික ශ්‍රාවකයෝ දැනුවත් කරන්න විමුක්ති මාවත වැඩසටහන තියෙනවා සැප්තැම්බර් මාසේ 8 වෙනිදා. දවස පුරා පැවැත්වෙනවා. මෙන්න මේ දුරකථන අංකයන්ට කතා කරලා ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඇවිල්ලා මාත් එක්ක ප්‍රශ්න කරන්න, සාකච්ඡා කරන්න, විමසන්න, ඒ දේශනාවන් අහන්න, ඒ විමුක්ති මාර්ගය ශ්‍රවණය කරන්න, දුක නැති කරගන්න. මෙන්න මේ දුරකථන අංකයන්ට කතා කරලා ඇවිල්ලා ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. 07773යි 686යි 686 07773යි 847යි 773. ඒ වගේම ඒ පිළිබඳ CD පොත්පත් මේ ඕනම දෙයක් ආශ්‍රමයට පැමිණිලා ලබාගෙන කියවලා තවත් දැනුම වැඩි කරගෙන ඒ නිර්වාණ මාර්ගයේ ගවේෂණය කරන්නත් අවස්ථාවක් කරගන්න කොහොම හරි කළ යුතු එකම දේ මේ උතුම් මඟ ඔබේ ජීවිතයට ගැලපෙනවද කියලා පරීක්ෂා කරලා එක වතාවක් හෝ බලලා ගැලපෙනවා නම් පමණක් පිළිගන්න මතක තියාගන්න. සැමට තෙරුවන් සරණයි. අපව අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරන ලද
පූජනීය ශ්‍රී සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා කියා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හිතවතුනි සත්‍යගවිස් වැඩසටහනින් අද දවසට සමුගෙන යන්නටයි මේ සූදානම. ඔබගේ දහම් ගැටලු ඇතනම් අපට ලියන්න. අපි කැමති මේ පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් දැනගෙන ඔබට පිළිතුරු ලබා දෙන්නට මම ඔබට අපගේ ලිපිනය මතක් කරන්නම්. නිෂ්පාදක සත්‍යගවේෂී වැඩසටහන අංක 102 නුවරපාර වේවැල්දෙනිය. සමුගෙන යන්නම්. යලිත් ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන මම වෙනුර චන්දිම. ඔබට තෙරුවන් සරණයි.